අද මං අරගෙන ආවේ මඤ්ඤොක්ක වලින් හරිම රසට ලේසියෙන් බයිට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට මම මඤ්ඤොක්ක මේ වගේ තීරු විදියට කපලා අරගෙන තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපෙන් තියලා තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාම කපාගත්ත මඤ්ඤොක්ක වලින් ටිකක් දාගෙන මේ විදියට බැද ගන්නවා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන මේ මඤ්ඤොක්ක ටික හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. මඤ්ඤොක්ක ටික හොඳට රන්වන් පාටට බැදුනට පස්සේ මේ ටික තෙල් වලින් අයින් කරගන්න ඕන. මේ ටික මේ විදියට වෙනත් භාජනයකට දාගෙන රස්නේ පිටින්ම මේකට ලුණු කුඩු මිරිස් කුඩු එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් මේ දේවල් රස අනුව එකතු කරගන්න පුළුවන්. ඉතුරු මඤ්ඤොක්ක ටිකත් මම මේ විදියට බෙද ගන්නවා. ඉතින් මේ මඤ්ඤොක්ක බයිට් එක ඇතුළ හොඳට තැම්බෙලා වටේ හොඳ ක්‍රිස්පියට තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඉතිරි මඤ්ඤොක්ක ටිකත් මේ විදියට බැඳගෙන ඒකටත් ලුණු කුඩු මිරිස් කුඩු එකතු කරගෙන හොඳට කලවම් කරලා අවසානෙට මම මේකට බැදගත්ත කරපිංචා ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඒකෙන් තවත් මේක රසවත් වෙනවා. ඉතින් මේ මඤ්ඤොක්ක බයිට් එක හදාගන්න හරිම ලේසි. ඒ වගේම හරිම රසයි මේ බයිට් එක. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. හැමෝටම සුබ දවසක්.